නිපගෝච අපගම්බෝ කුලේසු අනනුගින්දෝ සම්බුද්ධ ශාසනයේදී ප්‍රෞද්ධ සම්පත්තිය අපේක්ෂා කරමින් ධර්ම පූර්ව ධර්මවලට කරන ඒ සඳහා අවශ්‍ය පරිදි සම්පූර්ණ කරගෙන මේ දීපත්ලා සිටින්නේ. දැන් කොට පළමුවෙන්ම ඉතින් ඒ මූලික චාරිත්‍රවලින් පසුව පැවිදි භාවය සඳහා පැවිදි වීම ආර්ථික මොහොතේ අර්ථ සහිතව බුදුරජාණන් වහන්සේගේ නියමයේ පරිද්දෙන් බුද්ධ වචනය බුද්ධ ආඥාව පරිද්දෙන් ये प्रौद्ध संपत्ति इल्ला सिटी इंसान महासंग्राम में वंदना करेगा ये ऐसे इन्हीं में तो बाकी लोग आनंद कराने होगा Ukasambante pabbaccagnacami dutiyampi aham bante pabbaccagnacami tatiyampi aham bante
පබ්බජ්ජං යාචාමි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේතමං වහන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේතමං වහන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේතමං වහන්තේ අනුකම්පං උපාදාය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බාජේතමං වහන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඒතං කාසාවං දත්වා පබ්බාජේතමං වහන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේතමං වහන්තේ අනුකම්පං උපාදාය නයිදන්නේ කරන ලද්දේ ඒ මහා ගාම්භීර ශාසන ප්‍රතිපදාව සංක්ෂිප්තව ඉදිරිපත් කරමින් මේ තුන් සිවුර සබාවන සම්ප්‍රදුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කිසිවක් සඳහා නෙවෙයි එකම එක ප්‍රාර්ථනාවයි සම්බුද්ධ ශාසනයට ඇතුළු වන කුලපුත්‍රයෙකුගේ තිබෙන්න ඕන. ඒක තමයි මේ වාක්‍යයෙන් සඳහන් කළේ සබ්බ දුක්ඛ නිස්සරණ. අනාදිමත් සංසාරයම මේ මහා දුක්වල දුක් ගමන සදාට නිමාවට පත් කරගෙන අග්‍ර අමා මහ නිවන් සුව පිණිස මේ සිවුරු පිළිගෙන මා අයිති කරන සේවා කියන ආරාධනාව ඒක අපි ආදාපෙන්නක් නෙවෙයි තුන් ලෝකයක් නිවන් ගමට හරවන්නට බුදු බවට තනින වදාලා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයයි බුද්ධ නියමයයි ඒ පිට අපරක්කෝ වෙනස් ශාසන තයින්දක් නැහැ. ඉතින් මේ බැවින්ද අපට ලැබිලා තියෙන්නේ ශාසන පරපුරෙන් බුදුරජාණන් වහන්සේ ළඟ වෙච්ච අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒ වගේම ශේෂ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා අතුරු මේ මහා හේර පරම්පරාවෙන් පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගෙන ආවා වූ උතුම්කයි සම්පත්තිය. ඉතින් මේ ඇයින්ද ලබන්නේ ශ්‍රී ලංකා රාමණ්‍ය මහා නිකායට අයත් වූ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව නැවති මේ උතුම් සාධන සංවිධාන වික්ෂු පරම්පරාවේ ඒකම නිසා එසේ ඇති කරන ඒ යෝග ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කොට වදාළ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම විදාන මහා ස්වාමීන් වහන්සේ අතිපූජනීය කඩරත්න ශ්‍රී විනමන් ශාවිදාන මහා ස්වාමීන් වහන්සේ අතර මූලික වූ ඒ උතුමන් වහන්සේලාගේ සුද්ධ අධිෂ්ඨානය ප්‍රතිපත්ති ශාසනය ආරක්ෂා කරගත යුතුයි කියන සුද්ධ අධිෂ්ඨානය ආරම්භ කරන ලද ඒ යෝගාශ්‍රම භික්ෂු සංස්ථාවට අයිති ශිෂ්‍ය නමක් වශයෙන් නැන්නේ කයිද
ලබා ගන්න මේ තැවිද්දේ පිටන්න. ඉතින් ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව සිද්ධ කරන දෙයක් නිසා බුදුරජාණන් වහන්සේ විසින්ම ඒ උපාධ්‍යාය පරම්පරාව විසින්ම මට ලබා ගන්නට අවශ්‍ය කියන මහා සතුට ඇති කරගන්න කියන කරමු. බුද්ධ නියමය අනුව සකස්ව තිබෙන සීවර හිමි කරගත්තේ අනුදාන පරමාර්ථය ඇති කරගෙන ඒකයි පත්වන කුල පුත්‍රයන් සෑම කෙනෙකුට ඒකයි උදාර සුද්ධ පරමාර්ථය වූ භාවනා මාර්ගයට දැස ගැනීම වශයෙන් බුද්ධ නියමය අනුව කායගත සති භාවනාව යා දෙන්නට සිතුම්යාවන්සේට ඉන්නේ. එනිසා දැන් මේ කේසාරෝවාදී අතපන්තක කර්මස්ථානයේ සංඥා කරලා ඒක ප්‍රසද සම්පූර්ණ කරගන්න. කේසා Roma, Naka, Danta, Tajo, Danta, Naka, Roma, Kesa, Roma, Naka, Danta, Tajo. साधुकास संपटि